ඔන්න අදත් කතාරාලාව අලුත් කතාවක් අරගෙන අලුත් සුරංගනා කතා අහන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. කලින් කොටසේදී සුනිමල් ගුහාවේ කෙළවරක තිබ්බ ලී පෙට්ටියක් දැක්කනේ. ඉතින් අද කොටසින් එතනින් එහාට මොකද වෙන්නේ කියලා බලමු. ඔන්න ඉතින් සුනිමල් ටික ටික අර ලී පෙට්ටිය ළඟට කිට්ටු වෙලා බලනවා. ඉතින් මෙයා ළඟට යනවත් එක්කම ඒක ඉබේටම ඇරෙන්න පටන් ගන්නවා. මේ මොකද මේ වෙන්නේ? පොඩ්ඩක් බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මුද්ද මේක මොකටද මෙච්චර ලොකු පෙට්ටියක් ඇතුලේ දාලා තියෙන්නේ? මද ඉතින් නිදානයක් හොයාගන්න ආවා. දැන් ඉතින් මේකවත් විකුණලා දානවා. පෙනුමේ හැටියට නම් පොඩි ගාණක් හොයාගන්න පුළුවන් වෙයි. ඔන්න ඉතින් සුනිමල් මේ මුද්ද අරගෙන ආපහු යන්න පටන් ගන්නවා. ටික වෙලාවක ගමනකින් පස්සේ කොහොම හරි මෙයා ගමට එනවා. ඊ ඇවිල්ලත් මෙයා ඉස්සල්ලාම යන්නේ රාළ මුදලාලිගේ ගේ පැත්තට. ගමේ මිනිස්සු අතේ මිටේ කීයක් හරි මදි වුණාම රාළ මුදලාලිගෙන් තමයි කීයක් හරි ණයට ඉල්ලගන්නේ. මෙයා ටිකක් කපටි වගේම ගොඩක් සැර චරිතයක්. කෝබොල ණයසල්ලි ටික ගන්නකොට කිව්වේ සති දෙකකින් දෙනවා කියලා. අනේ මුදලාලි මේ දවස්වල අපිට ටිකක් අමාරුයි. මං පුළුවන් ඉක්මනට දෙන්නම්. එහෙම කියලා බෑ. සතියක් ඇතුළත දෙන්න ඕන. නැත්තම් ඒ ගානට හිලව් වෙන්න tamun මගේ වත්තේ ඇවිල්ලා වැඩ කරනවා. ඔන්න ඉතින් සුනිමලු රාළ මුදලාලිගේ ගෙදරට එනවා. සුනිමල් කොළුවෝ කොහොමද ඉතින්? හොඳින් ඉන්නා මුදලාලි. මම මේ උදව්වක් ඉල්ල ගන්න කියලා ආවේ. මොකෝ ණයක්වත් ඕන වෙලාද? නෑ මං දන්නවනේ අපේ මුදලාලි පරණ බඩු වලට කැමතියි කියලා. ඉතින් මල් ළඟ තියෙනවා වටින මුද්ද. මුදලාලිට ඒක හොඳට ගැලපෙයි. මේක නම් වටින එකක් වගේ. කොහොම හරි රවට්ටලා අඩු ගානකට ගන්න ඕන. මේක නම් එච්චර වටින පාටක් පේන්නේ නැහැ. පේන්නේ නැද්ද? ගලත් තැනින් තැන කැඩිලා උපරිම 10000ක් දෙන්න. මුද්ද හම්බුනේත් නිකන් නිසා සුනිමල් වැඩි හිතන්නේ නැතුව මුදලාලිගෙන් සල්ලි අරගෙන ආපහු ගෙදර එනවා. හම්බුනේ රුපියල් 10000ක් විතරයි. දැන් මොකද කරන්නේ? ඔන්න ඉතින් මෙයා මෙහෙම හිතා ගෙදරට ඇතුල් වෙනවා. ඊට පස්සේ මෙයා දකින දෙයින් තමා මෙයාගේ ඇඟේ ලී වතුර වෙලා යන්නේ. මොකක්? මම මේක මුදලාලිට දීලා සල්ලි අරගෙන ආවේ. මේක කොහමද මෙතනට ආවේ? දෙයියනේ කොහමගේ සල්ලි? ඒකත් නැහැ. ඔන්න ඉතින් මේ වෙච්ච අద్భుත සිද්ධිය නිසා තමා සුනිමල්ට ටික ටික තේරුම් යන්නේ මේ මුද්දේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේක හරියන්නේ මේ මුද්ද විසික් කරලා දාන්න ඕන. ඉතින් සුනිමල් මේ මුද්දත් අරගෙන ගමේ වැව ළඟට එනවා. ඊට පස්සේ මෙයා මේක පුළුවන් තරම් හයියෙන් වැව මැදට විසික් කරලා දානවා. ඇති යන්තම් කරදරේ ඉවරයි. ඉතින් මෙයා මෙහෙම හිතලා ආපහු ගෙදර එනවා. ඔන්න ඒ පාර ගෙදර ඇවිල්ලා බලද්දී මුද්ද නම් පේන්න තිබ්බේ නෑ. මේ වැඩපළ ටික ඉවර වෙද්දී මුළු දවසම ඉවරයි. ඒ වගේම මෙයාටත් හරිම තෙහෙට්ටුයි. ඉතින් මෙයා එදා කලින්ම නිින්දට යනවා. හැබැයි නිින්දෙදි මෙයාට 아무තු හීන වගේක් පේන්න ගන්නවා. ඒ හීන ටික ඉවර වෙනවත් එක්කම පහවදා උදේ මෙයා ඇහැරෙනවා. දෙයියනේ මේ මුද්ද කොහමද මගෙන් ගිල්ලට ආවේ? එහෙනම් ඉතින් මේ කතාවේ ඊළඟ කොටසින් මොකද වෙන්නේ කියලා බලන්න අපිත් එක්කම එකතු වෙලා ඉන්න.